බුදුරජාණන් වහන්සේ වදාලා පරිභෝග කරන්න ධනෙ කියන එක කියලා. ඒ පරිභෝග කරන්න ඕන තමන් කන්න බොන්න ඕන අඳින්න පළඳින්න ඕන. කියන්නේ තමන් දැන් ඔයාලනේ රස්සාව කරන්නේ අවුරුදු ගාණක්. මහන්සි වෙන්නේ ඔයාලනේ. ඒ නිසා ඔයාලට අඩුම තරමේ අඳින්න ඇඳුමක්වත් හොඳට තියෙන්න ඕන. හොඳට කන්න බොන්න ඕන. මෙහින් ගිහිල්ලා පිටට ගියක්, ගෙදර ගියත්, ගෙදර අයත් එක්ක හොඳට කෑමක් බීමක් වේලා කාලා ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කියන හම්බ කරන එක හරියට ඇඳපන් කාපන් බීපන් කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ පළවෙනි කොටස පින් කරන්න යොමු කරන්න කියලා කිව්වේ නෑ. ඉස්සල්ලා කිව්වේ කන්න කියලා. දෙවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාලා නෝනට කන්න බොන්න දෙන්න කිව්වා. තමන්ගේ නෝනට. ඔයාලා දන්නේ නැතුණාට නෝනට කන්න බොන්න දුන්නේ නැත්තම් නෝනව ධනෙන් සතුටු කළේ නැත්තම් ඒ කියන්නේ වහලියක් විදියට නම් තියාගෙන ඉන්න එක ලොකු උපකාරකමක්.